කවුරුම හරි කෙනෙක් ඔයා වෙනුවෙන් දේවල් කරයි හෝ කරලා දෙයි කියලාද බලාපොරොත්තුෙන් ඉන්නේ. එහෙනම් ඒක ලොකු ප්‍රශ්නයක්. මොකද අපේ ජීවිතේ කවුරුත් අපි ආස විදිහට අපිට දේවල් කරලා දෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. එතකොට එහෙම කරලා දෙන්න පුළුවන් කවුරු හරි ඉන්නවද? ඔව්. ඒ තමයි ඔයා. ඔයාට විතරමයි ඔයාව සතුටින් තියන්න පුළුවන් කැමති දේවල්, ආස දේවල් කරන්න පුළුවන් එකම කෙනා. අනික තමන්ව සතුටින් තියන්න මහලුකු දේවල් ඕනේ නැහැ. මහන්සි වෙච්ච දවසක නිවාඩුවක් අරගෙන කොහේ හරි යන්න. ඔයා බලන්න කැමති අලුත් ෆිල්ම් එකක් ඇවිල්ලා තියෙනවා නම් යාළුවෝ පොඩි ගහගෙන යන්න බලාගෙන ඉන්න එපා. ඔයා තනියෙන් ගිහිල්ලා ඒ ෆිල්ම් එක බලන්න. ඔයාට පඩි ලැබිච්ච ගමන් ඔයා ගිහිල්ලා ඔයා කැමති ෂොප් එකකින් අලුත් ඇඳුමක් ඔයාට අරන් දෙන්න. යන්න කැමතිම රෙස්ටොරන්ට් එකකට එහෙමත් නැත්නම් කැෆේ එකක් තියෙනවා නම් තනියෙන් ගිහිල්ලා රස කෑමක් රස විඳින්න. ඉතින් මේ සරල දේවල් කරන්න ඔයාට කවුරුත් එනකන් ඉන්න ඕනේ නැහැ. ඔයාටම පුළුවන් ඔයාගේ සතුට තීරණය කරන්න. අපි වෙන කාගෙන් හරි බලාපොරොත්තු වෙන්න ගියොත් තමයි එතන ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා අපිටම අපි ගැන දුක් වෙන්න වෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් තමන්ට දේවල් කරන්න ඉස්සෙල්ලාම ඉගෙන ගන්න. ඊට පස්සේ ඔයාගේ ජීවිතේ ඉන්න හෝ ජීවිතේට එන අයගෙන් මොන අඩුපාඩුව තිබ්බත් ඔයාට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඔයා ඔයාට ආදරෙයි. ඔයා ඔයාට දේවල් කරනවා.